Hello guys! ඉතින් ඔයාලා හොදින් ඉන්නවා කියලා මම හිතනවා. මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ ජර්නලින් කියන මැජිකල් දේ ගැන. අපි අද ජර්නලින් ගැන තමයි කතා කරන්නේ. ඔයාලා ජර්නලින් ගැන දන්නවද? ජර්නලින් කරනවා කියලා කියන්නේ ඔයා ආසාවෙන් කරන්න පටන් ගත්තොත් කවදාවත් නතර කරන්න හිතෙන්නේ නැති හරි ලස්සන පුරුද්දක්. ඔයා ජර්නලින් කියන දේ ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ ඔයා ළඟ කවුන්සිලර් කෙනෙක් එහෙමත් නැත්නම් මනෝ උපදේශකෙක් ඉන්නවා වගේ කියලා තමයි අපි කන්සිඩර් කරන්නේ. හැබැයි ජීවිතයේ එදිනෙදා වැඩ එක්ක අපි බිසි වෙද්දි අපේ චැලෙන්ජස් වලට මුහුණ දෙන්න වෙද්දි මේ හැබිට් එක අපෙන් අතපසු වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේක දිගටම කරගෙන යන්න try කරන්න ඕනේ. යුනිවර්ස් ෆලෝ කරන එහෙමත් නැත්නම් law of attraction අනුගමනය කරන ඒ දේ ගැන පිළිපදින කෙනෙක් විදිහට ජර්නලින් කිරීම තුලින් ඔයාලගේ මයින්ඩ් එක සූත් කරගන්න ඔයගොල්ලොන්ට පුළුවන්. මේ ජර්නලින් කියන දේ කරාම අපේ මානසික ආතතිය අඩු වෙලා අපේ ජීවිතේට ගොඩාක් බෙනිෆිට්ස් ලැබෙනවා. ඒකට අලුත් අවුරුද්දක් එනකම්වත් අලුත් මාසයක් එනකම්වත් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඔයාට අවශ්‍යයි නම් මේ පුරුද්ද අදම වුණත් පටන් ගන්න පුළුවන්. මේක කරද්දී ඔයාලට ගොඩක් ක්‍රියේටිව් වෙන්න වෙනවා. ලස්සන පොතක්, පෑන් ටිකක් අරගෙන ස්ටිකර්ස් වගේ දේවලුත් අරගෙන ඔයාලගේම විදිහට ඔයාලට ආස හිතෙන විදිහට ජර්නලින් කියන දේ ඔයගොල්ලොන්ට කරගෙන යන්න පුළුවන්. ජර්නල් ටයිප්ස් ගොඩක් තියෙනවා. ඒ වගේ ටිකක් තමයි gratitude journal, bullet journal, morning pages, freestyle journal, affirmation journal, guided journal, dream journal, prayer journal සහ මාම් ජර්නල් කියලා කියන්නේ. එකීමේකී ගොඩක් ජර්නල් වර්ග තිබුණත් ඔයා මේ හැම එකම කරන්න යන්න ඕනේ නැහැ. මේක නිදහසේ කරන්න පුළුවන් දෙයක් සහ නිකම් පිටු තියෙන පොතක් වුණත් අරන් මුලින්ම පටන් ගන්න පුළුවන් දෙයක්. ඉතින් ජර්නල් ටයිප් වලින් මම කරන්නේ gratitude journal එකනේ. මං ඒ ගැන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට තවත් දවසක අරගෙන එන්නම්. ඒ වීඩියෝ එකත් ඔයගොල්ලොන්ට අරගෙන එනකම් ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. අද වීඩියෝ එක හොඳයි නම් like කරලා comment එකකුත් දාන්න. Thank you so much for everything.